Hello everyone, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අදත් මම ඔයාලට රාමෙන් අලුත්ම ෆ්ලේවර් එකක ෆුඩ් රිවිව් වලොග් එකක් අරගෙන එන්න හදන්නේ. ඉතින් ඔයාලා මගේ vlogs videos බලන කෙනෙක් නම් ගිය සතියේ මම අරගෙන ආවා රාමෙන් chicken මසාලා ෆ්ලේවර් එකේ ෆුඩ් රිවිව් එක කොත්තුමී රාමෙන් වල. ඉතින් මේ සතියේ මම සුපර් මාකට් එකදී මට තවත් ෆ්ලේවර් එකක් හම්බුණා. මං හිතන්නේ මේක රිලීස් කරලා ටික දවසක් වෙන නැද. හැබැයි මට කඩු ගණ්ඩාවෙන් හොයාගන්න පුළුවන් වුණේ මේ ළඟදී. ඉතින් මෙන්න මේක තමයි ෆ්ලේවර් එක. බ්ලූ කලර් පැකේජින් එකේ එන සීෆුඩ් ෆ්ලේවර් එක. අද අපි බලමු මේකේ රස කොහොමද කියලා. හරි. ඔන්න මේ පැකේජින් එක ගැන කියනවා නම් මේක බ්ලූ කලර් පැක් එකක එන්නේ. ඉතින් දැන් යාළුවාගේ රෙඩ්, පින්ක්, purple and blue මේ සීෆුඩ් එක බ්ලූ කලර් එකක එන්නේ. මේකේ බාර weight එක ගැන කියනවා නම් මේකේ ග්‍රෑම් 116ක් තියෙනවා. ඒ වගේම මේකේ මිල ගැන කියනවා නම් මේකත් රුපියල් 300ක් තමයි වෙන්නේ. ඉතින් මේකෙත් අපි cooking ingredients වල මේකෙත් කියලා තියෙනවා අපි සාමාන්‍ය විදිහට හදන්නේ කියලා. ඒ වගේම මේකෙත් ඇතුලේ පැකට්ස් තුනක් තියෙනවා. එකක් සීසනින් එක, අනික ඔයිල් එක, තුන්වෙනි එක තමයි ක්‍රීම් ෂැෂේ පැකට් එක. ඉතින් අපි බලමු මේක ඇතුලේ තියෙන්නේ මොනවාද, කොහොමද මේක ඇතුලේ සයිස් එක කියලා. මේකේ මෙන්න මේ සයිස් එකට තමයි නූඩල් එක තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සයිස් එකේ නූඩල් එකක්. හැබැයි ගිය පාර චිකන් මසාලා එක 110 1 ග්‍රෑම් එකක් වැඩිපුර. මේ සයිස් එකේ තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන පැකට්ස්, තෙල් පැකට් එක, ඒ වගේම තෙල් එක, සීසනින් පැකට් එක සහ ක්‍රීම් ෂැෂේ පැකට්ස් කියන පැකට්ස් තියෙන තමයි මේකේ තියෙන්නේ. මේකේ මේ සීෆුඩ් පැක් එකේ සීෆුඩ් කියලා යාලා මාක් කරලා තියෙනවා. මේක මං හිතන්නේ ක්‍රීමර් කියන එක. මේක තමයි අර කලින් පාරේකෙත් සුදු පාට එකට දෙවි. ඔන්න එතකොට මං ඔයාලට වැරදි කියලා තියෙනවා. ඒක අර මම සීසනින් කියලා දුඹුරු පාට එකක් වෙන්නාවේ. ඒක තමයි එතකොට සීෆුඩ් ෆ්ලේවර් එක එන එක. අනේ මං හරි කියලා තියෙනවා නේ. එහෙමනේ කිව්වේ. එතකොට මේ ක්‍රීමර් කියන එක තමයි මෙයාලගේ ෂැෂේ පැකට් එක. මේක තමයි යාලගේ තෙල් පැකට් එක. ඉතින් අපි බලමු මේ තුනත් ඕපන් කරලා ඒ තුන නෙවෙයි මේ දෙක ඕපන් කරමු. මේක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේකේ සීෆුඩ් සුවඳක් එනවා. නිකන් ආල්මසෝ. මේකේ සීෆුඩ් සුවඳක් එනවා. ඒකත් අර කලින් පෙන්නවුවා වගේම දුඹුරු පාට පැක් එකක්. මේක මං ගිය පාරට ප්ලේට්ස් වලට දාලා ඔයාලට පෙන්නවුවානේ. ඒක හරියන්නේ නැහැ. මොකද වතුර පැදිච්ච ගමන් මේක හයි වෙනවා. එතකොට දාන්න අමාරු. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ පැකට් එකක් මේක. මේක අනිවාර්යයෙන්ම අර සුදු පාට පැකට් එක වෙන්න ඕනේ. මේක තෙල් පැකට් එක. අපි දැන් මම මේකටත් වැඩි වැඩ දාන්නේ නැහැ. පැකට්ස් දෙකම සාමාන්‍ය විදිහටම හදා ගන්නවා. අපි දැන් බලමු ගින්න එක හදාගෙන ඒකේ රස කොහොමද කියලා. හරි ඔන්න අපි දැන් හදාගෙන ඉවරයි. මේකෙත් මං වතුර තිබ්බ වැඩි වගේ නිසාද මන්දා වතුර ටිකක් තියපු නිසාද මන්දා ගොඩක් රෙඩිෂ් ගතියක් නැහැ. මම මේ ළඟදී රතු පාට එක කෑවා. ඒක නම් පෙනුමිනොත් මාරම සැර පාටයි. මේකෙත්
සීෆුඩ් මසාලා එකේ චිකන් මසාලා එකේ වගේ මේකෙත් ලොකු රතු පාටක් නැහැ. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ. අපි දැන් මේකේ රස කොහොමද කියලා ටෙස්ට් කරලා බලමු. හරි, ඔන්න අපි දැන් මේක හදාගෙන ආවා. අපි දැන් මේකේ රස කොහොමද කියලා බලමු. මේකේ සුවඳින් නම් එන්නේ මේකේ කූනිසු සුවඳක් තමයි එන්නේ සීෆුඩ් කිව්වට. අපි බලමු මේකේ රස කොහොමද කියලා. පොඩි චීස් රහක් යනවා. මං හිතන්නේ අර දාපු සුදු පාට පැක් එක නිසා චූටි චීස් රහක් යනවා. හැබැයි සැරයි. අපි මේක කම්පෙයාර් කරොත් චිකන් මසාලා ෆ්ලේවර් එකත් එක්ක ඊට වඩා මේකේ සැරක් තියෙනවා. මොකද චිකන් මසාලා එකේ මට එච්චර ලොකු සැරක් ආවේ නැහැ. ඊට වඩා මේකේ පොඩි සැරක් වැඩිපුර තියෙනවා. හැබැයි අර රතු පාට එක තරම් ගොඩාක් සැර නැහැ. කන්න පුළුවන් ඕනම කෙනෙක්ට. රතු පාට එක කෑවම මේ කටවට බව දානවනේ. චිකන් මසාලා එකේ නම් එහෙම දන්නේම නැහැ. මේ තරම්වත් සැරක් නැහැ. හැබැයි මේකේ ඊට වඩා සැරක් තියෙනවා. මේක සීෆුඩ් ෆ්ලේවර් එක කිව්වට මට පෞද්ගලිකව ලොකු සීෆුඩ් එහෙම රහක් දැනෙන්නේ නැහැ. සැරත් එක්ක ක්‍රීමි රහ එන්නේ. හැබැයි මේකේ සුවඳ නම් කූනිස තියෙන කූනිස සම්බෝල කූනිසෝ දාලා හදන කූනිස ඒ සුවඳ තමයි මේකෙන් එන්නේ. අවුලක් නෑ රසයි. රස නෑ නෙමෙයි රසයි. ලොකු අර ෆ්ලේවර් එකේ රහක් එන්නේ නෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට මේ සීෆුඩ් එකේ ෆ්ලේවර් එකේ රස මගේ පෞද්ගලික අත්දැකීම මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක උනේ. ඉතින් ඔයාලට මේක මට වඩා රස වෙන්න පුළුවන්, තව කෙනෙක්ට රස අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම හොඳ නරක රිවිව්ස් කමෙන්ට්ස් ඔක්කොම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න කියලා මම ඔයාලට ඉන්වයිට් කරනවා. ඉතින් මේ වගේ ෆුඩ් රිවිව් vlogs, travel vlogs, lifestyle vlogs බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න ඉන්වයිට් කරන ගමන් මම මේ vlog එක මෙතනින් නවත්තනවා. ආයෙත් මේ වගේ vlog එකක් අරගෙන next week එකේ හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. And thank you for watching. Bye bye.